19 වන සියවසේ ආගමික පුනර්ජීවනය. 9 වසර බබාට වගේම 11 වසර බබාට අච්චුපොතේ මේන්ලි කොටසක්. 19 වන සියවස කියන්නේ 1800 ගණන්නේ. ඒ කාලේ අපේ ලංකාව පාලනය කරේ යුරෝපා මහද්වීපයේ බ්‍රිතාන්‍ය රටේ ඉංග්‍රීසි. ඔව්. බ්‍රිතාන්‍යයන් පුතා ලංකාව අල්ලගත්තේ ලාභ උපයන්න වගේම ලංකාව තුල එයාලගේ ආගම ක්‍රිස්තියානි ආගම ව්‍යාප්ත කරා. ඒ වෙද්දි අපේ ලංකාවේ මහජාතිය සිංහල බුදුදහම අදහමින් හිටියේ. ද්‍රවිඩ මුස්ලිම් අය හින්දු ඉස්ලාම් ආගම් අදහමින් හිටියේ. ඒ කාලේ ඉංග්‍රීසින් ලංකාව අල්ලගෙන එයාලගේ ආගම වෙච්ච ක්‍රිස්තියානි ආගම ලංකාවේ ව්‍යාප්ත කරන්න හදනවා. මිෂනාරි පූජකවරු බ්‍රිතාන්‍ය රටේ ඉඳලා කණ්ඩායම් 5ක් වරින් වර ලංකාවට එනවා. ඇවිල්ලා ලංකාවේ ක්‍රිස්තියානි ආගම ව්‍යාප්ත කරනවා. බෞද්ධ හින්දු ඉස්ලාම් මිනිස්සුන්ට ක්‍රිස්තියානි ආගම අදහන්න කියනවා. කවුද බ්‍රිතාන්‍ය රටේ ඉඳලා එන මිෂනාරි කණ්ඩායම්? ලයික බැල්ලි වේසකමේ ගිහින්. ඇත්තද චන්ද්‍රපාල? නෑ වෙන මොකක් කියන්න එපා. ඔය ලයික බැල්ලි වේසකමේ ගිහින් ඇත්තද චන්ද්‍රපාල කියන්නේ කුණුහරුප නෙමෙයි. ලයික බැල්ලි අර නීල් ආම්ස්ටෝන් එක හඳට ගියේ. එයා වේසකමේ ගිහිල්ලානේ අනේ. ලයිකා ලන්ඩන් බැල්ලි බැප්ටිස්ට් වේසකමේ ගිහින් වෙස්ලියන් ඇත්තද ඇමරිකන් චන්ද්‍රපාල චර්ච්. ඔය සංවිධාන පහ පුතා විටින් විට ලංකාවට ඇවිල්ලා ලංකාවේ මිනිස්සුන්ට ක්‍රිස්තියානි ආගම ව්‍යාප්ත කරනවා. ලේඛන දේශන අධ්‍යාපන කියන මාධ්‍යම් වලින්. ලේඛන කියන්නේ පොත්පත් මුද්‍රණය කරලා ලංකාවේ මිනිස්සුන්ට ක්‍රිස්තියානි ආගම මේකයි කියලා දීලා ක්‍රිස්තියානි ආගමට අරව ගන්න කටයුතු කරනවා. එතනදී යාලා ලංකාවට ඇවිල්ලා ලංකාවේ මුද්‍රණාල හදලා සිංහල ද්‍රවිඩ භාෂා ඉගෙනගෙන මාසික තෑග්ග ලංකා නිදානේ උරගල වගේ පොත් මුද්‍රණය කරලා ඒ වගේ ක්‍රිස්තියානි ආගම ගැන ලියලා තියෙන්නේ ලංකාවේ මිනිස්සුන්ට බෙදලා දෙනවා. කියෝපල්ලා ක්‍රිස්තියානි ආගම අදහපල්ලා. එයාලගේ සුද්ධ වූ බයිබලේ සිංහලට පරිවර්තනය කරලා මිනිස්සුන්ට ක්‍රිස්තියානි ආගම මේකයි කියලා වටහලා දෙනවා. ක්‍රිස්තියානි ආගමට හරව ගන්නවා. දේශන සහ අධ්‍යාපනය කියන මාධ්‍යන් වලිනුත් එයාලා අපේ රට පාලනය කරන ගමන් ලංකාවේ ක්‍රිස්තියානි ආගම ව්‍යාප්ත කරනවා. දේශන කියන්නේ තනින් තන ගම්වලට ගිහිල්ලා අපි සිංහල දෙමළ මුස්ලිම් මිනිසුන්ට දේශන පවත්වනවා. ක්‍රිස්තියානි ආගම කියන්නේ මෙහිම ආගම, මේ ආගම අදහන්. බෞද්ධ හින්දු ඉස්ලාම් ආගම් වලින් අයින් වෙලා මේ ආගම අදහන්. දේශන පවත්වනවා අපේ මිනිසුන්ට. මිෂනාරි පූජකවරු ඇවිල්ලා ක්‍රිස්තියානි ආගම ව්‍යාප්ත කරන්න. ඒ වගේම ලේඛන දේශන වගේම අධ්‍යාපන. පුතා ලංකාව පාලනය කරන්න මේ කාලේ සුද්ධ කියලා කිව්වනේ. සුද්ධ නීතියක් දැම්මා ලංකාවේ මිනිස්සුන්ට රජයේ රැකියාවක් ලබා ගන්න ඕන නම් ඉංග්‍රීසි ලියන්න කියන්න පුළුවන් වෙන්න ඕනේ කියලා. අනේ ඉතින් අපේ කමල් අයියා විමල් අයියට ඉංග්‍රීසි ලියන්න කියන්න බෑනේ. සුද්ධ එහෙම නීතියක් දැම්මේ පුතා අපේ මිනිස්සුන්ව ක්‍රිස්තියානි ආගමට හරව ගන්න පොඩි ඇමක් විදිහට. ඒ කියන්නේ සුද්ධ ඔහොම නීතියක් දාලා මිෂනාරි පූජකරු සහ සුද්ධ විසින් අපේ ලංකාවේ ඉංග්‍රීසි උගන්වන පාසල් ඇති කරා. එතකොට අපේ සිංහල ළමයා දෙමළ ළමයා මුස්ලිම් ළමයාට රජයේ රැකියාවක් ලබා ගන්න ඉංග්‍රීසි ලියන්න කියන්න ඕනම නිසා ඒ ඉංග්‍රීසින් හදපු පාසල් වලට කියලා ඉගෙන ගත්තා. ඒ ඉංග්‍රීසි උගන්වන පාසල් වලින් ඉංග්‍රීසි විතරක් නෙමෙයි දෙයියෝ ඉගෙනුවේ. ක්‍රිස්තියානි ආගමත් ඉගෙනුවා. පීරියඩ් එකක් විදිහට ක්‍රිස්තියානි ආගමත් උගන්වන්න දැම්මා. ඉතින් අනාගතේ රට බාර ගන්න ළමයා අපේ සිංහල දෙමළ මුස්ලිම් ළමයා ඉංග්‍රීසි ඉගෙන ගන්න යන අතරතුරේ ක්‍රිස්තියානි ආගමත් ඉගෙන ගත්තා. අනාගත පරම්පරාව ක්‍රිස්තියානි ආගම අදහන පරම්පරාවට පත් කරන්න සුද්ධ කරපු අධ්‍යාපනය පාසල් ඇති කරලා ඉංග්‍රීසි උගන්වන අතරතුරේ ක්‍රිස්තියානි ආගමත් රටේ සිංහල දෙමළ මුස්ලිම් ළමයිට ඉගෙනුවා. ඔන්න ඔහොම ලේඛන දේශන අධ්‍යාපන කියන මාධ්‍යයන් තුනෙන් ලංකාවේ ක්‍රිස්තියානි ආගම ව්‍යාප්ත කරනවා. ප්‍රශ්නයක් නෑ පුතා. ක්‍රිස්තියානි ආගම ව්‍යාප්ත කරාට. හැබැයි ප්‍රශ්නේ තමයි එහෙම ආගම ව්‍යාප්ත කරන්න පුතා ක්‍රිස්තියානි ආගම ගැන මිනිස්සුන්ට කියලා දීලා විතරක් නෙමෙයි. ඒ වන විට ලංකාවේ තිබුණු බෞද්ධ හින්දු ඉස්ලාම් ආගම් බොරුයි කියලා ඒවට මඩ ගහමින් තමයි මිෂනාරි පූජකවරු ලේඛන පොතපති දේශන කතා පවත්වමින් අධ්‍යාපන පාසල් වලින් අපේ මිනිස්සුන්ගේ ඔළුව වලට දාන. බෞද්ධ ආගම තුල ප්‍රතිමා වන්දනාව බොරුයි. හින්දු ආගම තුල ප්‍රතිමා වන්දනාව බොරුයි. ඔය බෞද්ධ හින්දු ඉස්ලාම් ආගම් අදහන දේවල් බොරුයි. සත්‍ය ආගම ක්‍රිස්තියානි ආගම. බෞද්ධ හින්දු ඉස්ලාම් ආගමට තර්ජනය කරමින් මඩ ගහමින්
ක්‍රිස්තියානි ආගම මගේ වචනින් කිව්වොත් ප්‍රමෝට් කරනවා. ඒක ප්‍රශ්නයක් නේ. ක්‍රිස්තියානි ආගම ගැන කියලා තියලා කැමතියට අදහන්න කිව්වනම් ප්‍රශ්නයක් නෑ. හැබැයි බෞද්ධ හින්දු ඉස්ලාම් ආගම් නිසරු දෙයක් කියලා ක්‍රිස්තියානි ආගම සත්‍ය ආගමක් කියලා එයාලා ලේඛන දේශන අධ්‍යාපන මාධ්‍යයන් වලින් ලංකාවේ ක්‍රිස්තියානි ආගම ව්‍යාප්ත කරනවා. මේක බෞද්ධ ජනතාවට බුදුදහමට ප්‍රශ්නයක්. හින්දු ජනතාවට හින්දු ආගමට ප්‍රශ්නයක්. ඉස්ලාම් ආගමට ප්‍රශ්නයක්. ඒ නිසා අපි කතා කරමු බෞද්ධ ජනතාව මොකද මේකට කරේ? අපි හාමුදුරුවෝ ගොල්ලෝ. ඉස්ලාම් ජනතාව මොකද කරේ? හින්දු ජනතාව මොකද කරේ? බෞද්ධ පුනර්ජීවනය, හින්දු පුනර්ජීවනය, ඉස්ලාම් පුනර්ජීවනය. බෞද්ධ පුනර්ජීවනයේ යටතේ අපේ භික්ෂූන් වහන්සේලා පෙරට ඇවිල්ලා බුදුදහම ආරක්ෂා කරන්න මිෂනාරි පූජකවරුන්ගෙන් පළවෙනියටම කරේ පුතා අපේ රටේ මිනිස්සුන්ට බුදුදහම ගැන අවබෝධය ලබා දෙන්න, තමන් අදහන ආගම ගැන අවබෝධය ලබා දෙන්න පිරිවෙන්න ආරම්භ කරපු එක. බුදුදහම ගැන කියලා දෙන්න, පාලි සංස්කෘත භාෂාව උගන්වන්න ලංකාවේ පිරිවෙන්න ආරම්භ කරා. ඒ තමයි වලානේ සිද්ධාර්ථ හිමි රත්මලානේ පරමධම්ම චේතිය පිරිවෙන හැදුවා. හික්කඩුවේ ශ්‍රී සුමංගල හාමුදුරුවෝ මාලිගා කන්දේ විද්‍යෝදය පිරිවෙන හැදුවා. ඒ වගේම රත්මලානේ ධම්මාලෝක හිමි පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන හැදුවා. ඔය තමයි ලංකාවේ මුල්ම පිරිවෙන්. පිරිවෙන් හදලා අපේ සිංහල ජනතාවට බුදුදහම ගැන කියලා දුන්නා. ඒත් එක්කම බුදුදහම ආරක්ෂා කරන්න අද වගේ සෝෂල් මීඩියා නෑනේ ප්‍රශ්නයක් ඇති වුණාම ඒ නිසාම පුතා පොත්පත් පමණයි තියෙන්නේ මිනිස්සුන්ට යම් පණිවිඩයක් ලබා දෙන්න වැඩිපුරම. ඒ නිසා අපිත් මුද්‍රණාල හැදුවා බුදුදහම ගැන කියන්න පොත්පත් මුද්‍රණය කරන්න. මිනිස්සුන්ට බුදුදහම ගැන කියවන්න පොත්පත් දැන් ඔයාලගේ ආච්චිලා ළඟ අම්මලා ළඟ තියෙනව නේද? අඩුම නිකම් මේ බෝධි පූජා ගාථා පොතක් හරි අන්න බුදුදහම ගැන කියලා දෙන්න පුතා පොත්පත් මුද්‍රණය කරා. ඉතින් අපිට පොත්පත් මුද්‍රණය කරන්න සිංහලයන්ට මුද්‍රණාලයක් ඒ වෙද්දි තිබුණේ නැහැ. 1872 දී බුලත්ගම ධම්මාලංකාර සිරි සුමනතිස්ස හාමුදුරුව අපිට ලංකෝපකාරය කියලා මුද්‍රණාලයක් හදනවා. ඊට පස්සේ සරසවි සඳ රැස, කවට කතික, සුදර්ශන වගේ මුද්‍රණාල නිර්මාණය කරලා ලක්මිනි පහන, සිංහල ජාතිය, සිංහල බෞද්ධයා, සරසවි සඳ රැස කියලා බුදුදහම ගැන කියවෙන බෞද්ධ ආගම ගැන කියවෙන පොත්පත් මුද්‍රණය කරනවා. අපේ ගම්වල මිනිස්සුන්ට ඒවා කියවන්න ඉඩ හරිනවා. බුදුදහම ආරක්ෂා කරන්න පුතා පිරිවෙන්න ආරම්භ කරා විතරක් නෙමෙයි මුද්‍රණාල පිහිටවල පොත්පත් මුද්‍රණය කරනවා. ඒත් එක්කම ඔයා දන්නවද අපේ භික්ෂූන් වහන්සේලා එකතු වෙලා පංචමහා වාද පවත්වනවා. බණ්ඩෝ වරෙන් උඩහගමේ පාටියක්, බණ්ඩෝ බද්දේගම වරෙන් වරාගොඩ උඩහ උදම්විට ගමේ ගම්පොළ පාටියක් පානදුරාවාදය. භික්ෂුන් වහන්සේලා රැස් වෙලා ක්‍රිස්තියානි මිෂනාරි පූජකරුන්ගෙන අභියෝගවලදී බුදුදහමේ දේවල් සාකච්ඡා කරන්න පංචමහා වාද පැවැත්වුවා පුතා. ඒ පංචමහා වාද වලින් අවසාන වාදය තමයි පානදුරාවාදය කියන්නේ. ඕක පැවැත්වුවේ අපි මිගිට්ටුවත්තේ හාමුදුරුවන්ගේ මූලිකත්වයෙන්. මිගිට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවෝ ඒ මිගිට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවන්ගේ මූලිකත්වයෙන් පවත්වපු පංචමහා වාදයේ අවසාන වාදයේ වෙච්ච පානදුරාවාදය හොඳට අධ්‍යයනය කරා එක පුද්ගලයෙක්. එයා ඇමරිකාවේ ඉන්නේ. එයාගේ නම හෙන්රි ස්ට්‍රීල් ඕල්කට්. එයා අධ්‍යයනය කරලා ඇමරිකාවේ යාදපු ක්‍රිස්තියානි ආගමට වඩා බුදුදහම ගැන අවබෝධයක් ලබාගෙන මෙයාට බුදුදහම ගැන පැහැදීමක් ඇති වුණා. ඒ නිසාම මෙයා ලංකාවට ආවා. ලංකාවේ බුදුදහම ආරක්ෂා කරන්න භික්ෂුන් වහන්සේලා බෞද්ධ ජනතාවත් එක්ක එකතු වෙලා එයාට පුළුවන් වැඩේ කරන්න. ඉතින් එයා ඇවිල්ලා හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා අනගාരിക ධර්මපාල කියන අපේ ශ්‍රේෂ්ඨ නායකයෙකුත් එක්ක ගමින් ගම ගිහිල්ලා බුදුදහම ගැන අපේ මිනිස්සුන්ට කියලා දුන්නා. හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා යන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් බුදුදහම කියන්න. මොකද හෙන්රි ස්ටීල් ඕල්කට් සිංහල දන්නේ නැහැ. අනගාരിക ධර්මපාල තුමා ඒක සිංහලයන්ට ට්‍රාන්ස්ලේට් කරා, ලොකු සේවාවක් කරා. බෞද්ධ පුනර්ජීවනයේ යටතේ කරපු හතරවෙනි හේවත් අවසාන වැඩේ තමයි අපි සිංහල ළමයි යනවනේ ඉංග්‍රීසි ඉගෙන ගන්න මිෂනාරින්ගේ පාසල් වලට. ඇයි ඉංග්‍රීසි ඉගෙන ගන්න බැරි නම්, ඉංග්‍රීසි දන්නේ නැත්නම්, ඉංග්‍රීසි ලියන්න කියන්න බැරි නම් බ්‍රිතාන්‍යව ලංකාව පාලනය කරන කාලේ රැකියාව දෙන්නේ නැහැ කියලා නීතියක් දැම්මනේ. එතනදී ඉංග්‍රීසි විතරක් නෙමෙයි උගන්වන්නේ, ක්‍රිස්තියානි ආගමත් උගන්වනවානේ. ඉතින් අපේ සිංහලයේ කතා වුණා අපේ සිංහල පැටවු ටික ඉංග්‍රීසි ඉගෙන ගන්න මිෂනාරි පාසල් වලට යවන්න නැතුව බෑද අපිට පාසල් ඇති කරන්න. හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා
අනගාരിക ධර්මපාලතුමා තරුණ බෞද්ධ සමිතියේ ප්‍රධානියා වෙච්ච වලිසිංහ හරිස්චන්ද්‍ර මහත්තයා පියදාස සිරිසේන මහත්තයා ප්‍රධාන වෙලා ලංකාවේ බෞද්ධ පාසල් ඇති කරා පුතා. ඊට පස්සේ කොළඹ ආනන්ද ඒ වගේම නාවලපිටිය අනුරුද්ධ ගාල්ලේ මහින්ද වගේ විද්‍යාල නිර්මාණය වෙන්නේ ඒකේ ප්‍රතිඵලයක් විදිහට මිෂනාරි පූජකරුන්ගෙන් බෞද්ධ ආගම ආරක්ෂා කරන්න පිරිවෙන් පිහිටවීම මුද්‍රණාල ඇතිකොට පොත්පත් බෞද්ධ පොත්පත් මුද්‍රණය පංචමහා වාද පැවැත්වීම සහ බෞද්ධ පාසල් ඇති කිරීම බෞද්ධ පුනර්ජීවනය. බෞද්ධ පුනර්ජීවනය වගේම මිෂනාරි පූජකවරුන්ගෙන් හින්දු ආගම ආරක්ෂා කරන්න හින්දු පුනර්ජීවනයකුත් ඇති වුණානේ පුතා. ඒකට ආරුමුගල් නාවරතුමා ප්‍රධාන වුණා. එයා මුල් වෙලා වන්නාර්පණේ ප්‍රදේශයේ මුද්‍රණාලයක් හදලා හින්දු ආගම ගැන කියලා දෙන උදේබානු කියන පොත මුද්‍රණය කරලා මිනිස්සුන්ට හින්දු ආගම ගැන අවබෝධයක් ලබා දුන්නා ලිඛිතව. ඒත් එක්කම ද්‍රවිඩ පැටවුන්ට ඉස්කෝලයක් ඉංග්‍රීසි උගන්වන වන්නාර්පණේ ශෛව ප්‍රකාශ විද්‍යාලය හැදුවා. ඒ ද්‍රවිඩ පැටවුන්ට කාණ්ඩ තුනකින් අච්චුපත් හඳුන්වලා දුන්නා. ඒත් එක්කම ස්කන්ධ පුරාණම් පෙරිය පුරාණම් වගේ ග්‍රන්ථ ද්‍රවිඩ භාෂාවට පරිවර්තනය කරලා දෙමළ කට්ටියට කියවන්න අපේ දෙමළ සහෝදරයන්ට කියවන්න අවස්ථාව හදලා දුන්නා. ඒ වගේ එකී මෙකී වැඩ ගොඩක් ආරුමුගල් නාවරතුමා මිෂනාරීන්ගෙන් හින්දු ආගමට එල්ල වෙන තර්ජන වලින් හින්දු ආගම ආරක්ෂා කරන්න වැඩ කරා. ඊට පස්සේ පොන්නම්බලම් රාමනාදම් මහත්තයා පොන්නම්බලම් අරුණාචල මහත්තයා ඒ හින්දු පුනර්ජීවනට නායකත්වයේ ගත්තා. ඕකයි හින්දු පුනර්ජීවනය. ඒත් එක්කම මම ඔයාලට කියන්නම් ඉස්ලාම් පුනර්ජීවනය ගැන. අපි තියෙනවනේ පුතා ඉස්ලාම් ආගමක්. මිෂනාරි පූජකවරුන්ගෙන් ඉංග්‍රීසීන්ගේ රජය මේ ලංකාව පාලනය කරන කාලේ ඉස්ලාම් ආගමටත් තර්ජන එල්ල වුණා. ඉතින් ඒ නිසාම MC සිද්ධිලෙබ්බේ මහත්තයා ප්‍රධාන වෙලා එයා මුස්ලිම් නේෂන් කියලා පොතක් නිර්මාණය කරා. ඉස්ලාම් ආගම ගැන මිනිස්සුන්ට ඉගෙන ගන්න කියවන්න ලිඛිත ලේඛනයක් විදියට මුස්ලිම් නේෂන් පොත නිර්මාණය කරලා කොළඹ සහිරා ඉස්කෝලේ හදලා මුස්ලිම් ළමයිට ඉංග්‍රීසි උගන්වන පාසල් නිර්මාණය කරලා මද්රාසා කියලා තිබ්බ පුතා. එයාලගේ පාසල් සමිති වගේ දේවල් ඒ සමිති ප්‍රතිසංවිධානය කරලා ලොකු වැඩ ගොඩක් ඉස්ලාම් පුනර්ජීවනයට MC සිද්ධිලෙබ්බේ මහත්තයාගේ නායකත්වයෙන් සිදු කරා. එයාගෙන් පස්සේ TB ජයා මහත්තයා ඇවිල්ලා කොළඹ සහිරා විද්‍යාලයේ ප්‍රින්සිපල් වෙලා ඉස්ලාම් පුනර්ජීවනයට නායකත්වය දුන්නා. ඉතින් බලන්නකෝ මිෂනාරි පූජකවරු ලේඛන දේශන අධ්‍යාපන කියන මාධ්‍යම් වලින් ක්‍රිස්තියානි ආගම ව්‍යාප්ත කරද්දී බෞද්ධ හින්දු ඉස්ලාම් ආගම් වලට ආපු තර්ජන ඒ තුලින් වළක්ව ගන්න බෞද්ධ ජනතාව කරපු දේවල් හින්දු ජනතාව කරපු දේවල් ඉස්ලාම් ජනතාව කරපු දේවල්. මං හිතන්නේ 11 වසර 3 වෙනි පාඩමම ඉවරයි. 9 වසර පාඩමම ඉවරයි. ජය වේවා.